ඉතින් දැනට ලෝකෙ තියෙන ප්‍රධාන ටෙක් සමාගම් හැම එකක්ම වගේ AI තාක්ෂණය පාවිච්චි කරලා වියදම් අඩු කරගන්න කියලා මේ දහස් ගණනින් සේවකය රස්සාවලින් අයින් කරනවා ඔයාලත් දකින්න. හැබැයි පළවෙනි වතාවට මේකට විරුද්ධ චීනය තාමත් දැඩි තීරණයක් අරගෙන තියෙනවා. ඉතින් මේ චීනය අලුත් නීතියට අනුව නිකම්ම වියදම් අඩු කරගන්න ඕනේ කියන හේතුව උඩ හරි එහෙම නැත්නම් දැන් මේ වැඩේ AI දාලා කරන්න පුළුවන් කියන හේතුව මත හරි සේවකයෙක්ව රස්සාවෙන් එහෙම අයින් කරන්න බෑ. ඉතින් මේ සිද්ධිය මුලින්ම පටන් ගත්තේ මේ චීනයේ හංජෝ කියන නගරයේ උසාවියකින් දුන්න නඩු තීන්දුවක් එක්ක. ඉතින් මෙතනදී උනේ හරි පුදුම වැඩක්. ඉතින් මේ එක සමාගමක AI මාධ්‍යවල නිවැරදිතාවය පරීක්ෂා කරුවා. එහෙම නැත්නම් quality assurance supervisor කෙනෙක්ව ඒ සමාගම විසින් අයින් කරලා තිබ්බා. ඉතින් එහෙම අයින් කරන්න හේතුව දන්නවා. ඌ පරීක්ෂා කරපු මේ AI සිස්ටම් එකටම දැන් ඒ වැඩේ කරගන්න පුළුවන් කියන හේතුව මත තමයි එයාව අයින් කරලා තිබ්බේ. සමාගම කියලා තිබ්බේ මේක ආයතනික ප්‍රතිසංවිධානයක් කියලා. හැබැයි චීනයේ උසාවිය කිව්වේ මේක නීති විරෝධී සේවය අවසන් කිරීමක් කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ බීජිං නගරයේ උසාවිය කෙනුත් මේ වගේම නඩු තීන්දුවක් දීලා තිබුණා. ඉතින් එතනදී විනිසුරුවරයා දුන්න ප්‍රකාශය මුළු ලෝකෙම අවධානයක් දිනාගත්තා. එයා කිව්වේ AI තාක්ෂණය පාවිච්චි කරනවද නැද්ද කියන එක සමාගම ගන්න තීරණයක් මිසක් ඒ ස්වභාවික විපතක් නෙවෙයි. ඒ නිසා සමාගම ගන්න ඒ තීරණයේ මූල්‍යමය අවදානම සේවකය පිට පටවන්න බෑ කියලා. ඉතින් සරලවම කිව්වොත් ඔයාව කවදා හරි AI වලින් රිප්ලේස් කරනවා. ඊට කලින් ඒ සේවකයාට අලුත් පුහුණු වෙනවා. එහෙම නැත්නම් රීට්‍රේන් එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ආයතනය තුලම එයාට වෙනත් ගැළපෙන තනතුරක් ලබා දෙන්න ඕනේ. ඒ කිසිම දෙයක් නොකර කෙලින්ම ගෙදර යවන්න බෑ. හැබැයි මෙතනදී වැදගත්ම දේ මේකයි. චීනය කියන්නේ AI තාක්ෂණය අතින් ලෝකයේ පෙරමුණේ ඉන්න රට. ඒ නිසා මේක AI වලට විරුද්ධ වීමක් නෑ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ තාක්ෂණික දියුණුව කියන නාමයෙන් මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න යන එක නතර කරන එක විතරයි. ඉතින් ලංකාවේ අපිටත් මේ වගේ නීතියක් අනාගතයේදී වැදගත් වෙයි. ඔයා මේ ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න.